ඔබ දන්නවා දැන් අපි අලුතින් පාරවල් හදනවා, පාලම් හදනවා, අධිවේගී මාර්ග හදනවා, බස් ගේනවා. මේ වැඩිපුර කතා වෙන්නේ මෙට්‍රෝ බස් ගැන. දැන් අපි ඉල්ලීමක් කරලා තියෙනවා අපිට වෙලියත් ඉඳන් හම්බන්තොට බස් එකක් හෝ දෙකක් දාන්න. අපි ඉල්ලීමක් කරලා තියෙනවා. කවුරු හරි හිතුවද 2024 අපි බාර ගන්නකොට හොඳ බස් එකක නැගලා නගරයක් ගානේ යන්න පුළුවන් වෙයි කියලා? එහෙම හිතුවේ නැහැ. නමුත් අපි ප්‍රවාහන ශේෂ්ත්‍රය ගත්තට පස්සේ ඊටාම විප්ලවීය වෙනසක් කරලා තිබෙනවා. ඒ ශේෂ්ත්‍රය විතරක් නෙමෙයි. අපි දැන් මේ දිස්ත්‍රික්කේ සෞඛ්‍ය පැත්ත ගත්තොත් දැන් හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහල කේන්ද්‍ර කරගෙන අපි හදනවා අලුත්ම නවීන යන්ත්‍ර වලින් සමන්විත වෙන වක්වඩ රෝග ඒකකයක්. ඒක දැන් වැඩ කටයුතු ඒ බිල්ඩින් එකේ වැඩ කටයුතු අන්තිම අදියරේ තියෙන්නේ. බලාපොරොත්තු වෙන ලබන අවුරුද්දකට කලින් ඒක ඔබ සතු කරන්න. ඊළඟට අපි හදාගෙන යනවා හෘද රෝග ඒකක. අපි ආණ්ඩුව විදියට ඒකට අවශ්‍ය උපකරණ ටික ඔක්කොම දෙනවා. ඒකත් අපි බලාපොරොත්තු වෙන අවුරුද්දේ පුතු කරන්න. ඒක තමයි රෝග ඒකක. ඒක නම් අපි මේ අවුරුද්ද එතකොට මේ දිස්ත්‍රික්කේ එහෙම ඒකක තිබිලා නැහැ. එතකොට අපි අවිලා ඒකක ඒකක දෙනවා. ඒ වගේම අනිත් ග්‍රාමීය රෝහල් හැම එකටම ඒ අවශ්‍යතාවයේ පරිදි අපි මුදල් වෙන් කරලා තිබෙනවා. ඒ වගේම තමයි රෝහලට ගොඩක් දුර 5000ක් 10000ක් ප්‍රජාව තෝරගෙන ඒ ස්ථානවලට විශේෂයෙන්ම බෝනෝන රෝග වැළැක්වීමේ ආරෝග්‍ය සූත්‍ර ස්ථාන හදනවා. දෙක වැඩ කටයුතු අවසන් කරලා වැඩ කරමින් මේ අවුරුද්දේ තවත් 3ක් හදනවා, ලබන අවුරුද්දේ හදනවා. අපි හිතනවා මේ දිස්ත්‍රික්කේ සෞඛ්‍ය පද්ධතිය මේ තියෙන මට්ටමේ ගොඩාක් උඩට අපිට ගන්න පුළුවන්. ඊළඟට මේ නිවාස ප්‍රශ්නය. අපි ගිය අවුරුද්දේ නිවාස සංවර්ධන අධිකාරිය මගින් ගෙවල් 150ක් හැදුවා අමාත්‍යාංශයට. දැන් මේ අවුරුද්දේ තවත් ගෙවල් 250ට වැඩි ප්‍රමාණයක් හදනවා. ලක්ෂ 10 බැගින් අපි වේදම් කරමු. නිවාස අධිකාරිය මගින් ඒ විදිහට හදද්දී සමුද්‍ර අධිකාරිය මගින් හැම අවුරුද්දකම ගෙවල් 36ක් ගානේ හදනවා. ඊළඟට ඉන්දියන් ආධාර ප්‍රොජෙක්ට් එකට අපි ගෙවල් 500ට වඩා වැඩි ප්‍රමාණයකට මුදල් වෙන් කරලා තිබෙනවා. අපි හිතනවා මේ ක්‍රියාවලිය අවසන් වෙනකොට නිවාස ප්‍රශ්නෙට අපිට සැලකිය විසඳුමක් ඔබට දෙන්න පුළුවන් කියලා. අපි මේ විදිහට හැම ශේෂ්ත්‍රයකම සංවර්ධනයේ උන්නතිය වෙනුවෙන් මුදල් වෙන් කරමින් කටයුතු කරමින් ඉන්නවා.